Hello everyone, so welcome you all again back to my YouTube space. So guys, අද මම ඔයාලට ගෙනාවේ තවත් ස්ටඩි බ්ලොග් එකක්. හැබැයි මම අද ලයිබ්‍රරි යන්නේ නැහැ. මම අද හොස්ටල් එකේ ඉඳන් තමයි පාඩම් කරන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ හොස්ටල් එකේ රූම් එකට පේන view එක. ලොකු view එකක් නැහැ. හැබැයි ලස්සන මිදුලක් තියෙනවා අපේ හොස්ටල් එකේ. ඉතින් මම හිතනවා ඔයාලා දැන් ඔයාලගේ වැඩ පටන් ගන්න ඇති කියලා. ගොඩක්ම මගේ මම දැක්ක කමෙන්ට්ස් ආවිලා තිබ්බා ගොඩක් මගේ A levels කරන අයට දාපු වීඩියෝ එකට. එතකොට ඔයාලා දැන් ආයෙ ෂයි එකක් කරන්න හිතලා ඉන්න කෙනෙක් නම් නැත්නම් ඔගේ ෆස්ට් ෂයි එක කරන කෙනෙක් නම් කවුරු හරි කමක් නැහැ. එක්සෑම් තියෙන කෙනෙක් නම් මම හිතනවා ඔයාලා දැන් වැඩ පටන් ගන්න ඇති කියලා. maybe අවුරුදු නිසා ඔයාගේ වැඩ ටිකක් ඩිස්ට්‍රැක්ට් වෙනවා වෙන්නත් පුළුවන්. so අපි ආයෙත් ට්‍රැක් එකට එමු වැඩ කරමු. අපි වැඩ කරත් තමයි අපිට ඕන තැනට අපිට යන්න පුළුවන් වෙන්නේ. so දැන් ඉතින් තියෙන්නේ පාඩම් කරන්න. මාත් එක්ක පාඩම් කරමු. guys බලන්න මගේ නළලේ ලොකු පිම්පල් එකක් ඇවිල්ලා. මේ වගේ පිම්පල් එකක් ඉතින් කාලෙකට සැරයක් එනවම තමයි. එහෙනම් දැන් අපිට තියෙන්නේ පාඩම් කරන්න. so ඉතින් මම මගේ හදාගත්ත කෝපි එකත් බීලා වැඩ කරන්නයි පටන් ගන්න හදන්නේ. මට දැන් සෙමස්ටර් එක්සෑම් එකක් ළඟ වෙලා තියෙන්නේ. ගයිස් දැන් මම මේ පාඩම් කරන්නේ අපේ සෙමස්ටර් එක්සෑම් එකකට. ඒ කියන්නේ 3rd semester එක ඉවරයි. එතකොට ඒ සෙමස්ටර් එකෙන් පස්සේ එක්සෑම් එකට තමයි මේ පාඩම් කරන්නේ. එතකොට මේ සෙම් එකෙන් පස්සේ අපිට තව ලොකු එක්සෑම් එකක් තියෙනවා second MBBS කියලා. ඒ එක්සෑම් එකෙන් පස්සේ අපි ඒක පාස් වුණාට පස්සේ අපිට පොඩි ටයිම් පිරියඩ් එකක් තියෙනවා ෆ්‍රී ටයිම් මාසයක් විතර. මාසයක් හෝ ඊට වැඩි. ඊට පස්සේ තමයි අපි ක්ලිනිකල්ස් පටන් ගන්නෙ. ඔයාලා ගොඩක් අය කමෙන්ට්ස් වල මම අහලා තියෙනවා මම දැකලා තියෙනවා අපේ ස්ක්‍රබ් එකේ කලර් එක මොකද්ද? ඔයා මේව ඔක්කොම අහලා තියෙනවා. ඉතින් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අපේ ක්ලිනිකල්ස් පටන් ගන්නවා. එතකොට ඔයාලට මේ vlog series එක ගොඩක්ම වෙනස් මුහුණුවරකින් බලා ගන්න පුළුවන්. මොකද එතකොට අපි හොස්පිටල් වල තමයි. හොස්පිටල් එකේ ලොකු කාලයක් ගෙවෙනවා. මං හිතනවා ඉතින් එතකොට ගොඩක් ඉන්ට්‍රස්ට් වෙයි කියලා මගේ වීඩියෝස්. මේ වෙලාවෙම ගයිස් ඔයාලත් එක්ක දෙයක් ෂෙයා කරගන්න හිතුවා මම. ගොඩක් වෙලාවට ඔයා දැන් මේ වෙලාවේ එක්සෑම් එකට රෙඩි වෙලා ඉන්න කෙනෙක්, රෙඩි වෙන ගමන් ඉන්න කෙනෙක් නම් මේ දවස් ගෙවෙනවා ඇත්තෙම පාඩම් එක්කමයි. ඒ කියන්නේ පාඩම් කරනවා. හරිම එකකාරී ලයිෆ් ස්ටයිල් එකක් තමයි ඇත්තේ. ඉතින් ගයිස් ඔයාට සමහර විට එපා වෙලා ඇති බෝරිං ලයිෆ් ස්ටයිල් එකක්, කිසිම වෙනසක් නැහැ. ඔයාට ඕනේ විදිහට ජීවිතය ගත කරන්න බෑ කියලා හිතනවා ඇති. හැබැයි ගයිස් ඔයා ටාගට් කරන් ඉන්න ලෙවල් එකට ඔයා යන්න ඕන නම් ඒ ගෝල්ස් අචීව් කරන්න ඕනේ නම් අපිට මේ විදිහට වැඩ කරන්න වෙනවා. මොකද අපි වෙන විදිහට ඉගෙන ගන්න නැතුව ගිහින් දුක් විඳිනවට වඩා හොඳයිනේ අපිට පාඩම් කරන්න තියෙන කාලේ පාඩම් කරලා ඒ දේවල් අචීව් කරගන්න එක. ඉතින් මම ඔයාලට කියන්න හැදුවේ ඔයාලා දැන් A levels වලට පාඩම් කරනවා වගේම ඊට පස්සේ කැම්පස් ගියා කියන්නකෝ, යුනිවර්සිටි ගියා කියන්නකෝ. එහෙම ගියාත් ඔයාලට පාඩම් කරන්න තියෙනවා. හැබැයි ඉන්ට්‍රෙස්ටිං ෆැක්ට් එක තමයි යුනිවර්සිටි ආවට පස්සේ ගෙදරට වෙලා පාඩම් කරලා හරිම බෝරිං විදිහට ගෙවිච්ච ලයිෆ් එක ලොකු වෙනසක් වෙනවා යුනිවර්සිටි ආවට පස්සේ. මොකද අපි ගොඩාක්ම සෝෂලයිස් වෙන්න පටන් ගන්න යුනිවර්සිටි ආවට පස්සේ. ඒ වගේම යාළුවෝ එක්ක ගොඩක් ආශ්‍රය කරන්න පුළුවන්. ඔයාලා හොස්ටල් බෝඩින් වල ඉන්නවා නම් ඒකට ඒකත් වෙනම අත්දැකීමක්. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේම අපිට ජීවත් වෙද්දී ගන්න ඕන ලයිෆ් එක්ස්පීරියන්සස් ගොඩාක් තියෙනවා යුනිවර්සිටි ආවම ගන්න තියෙන දේවල්. ඉතින් මේ හැම දෙයක්ම හොඳට ආසාවෙන් කරගෙන ආසාවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔයා A level exam එක හොඳට කරගෙන ඔයා ආස කරන තැනට ගියාම. so guys මම දැන් ඉන්නේ මගේ කොණ්ඩේ hair oil කරන්න කලින් කොණ්ඩේ prep කරන ගමන් මම මගේ hair care video එකක් කරා guys. ඒක ටිකක් දිග ඇති. හැබැයි පුළුවන් නම් බලන්න ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වැදගත් ෆැක්ට්ස් ටික මම කියනවා ඒකේ. ඒ විදිහට මම කොණ්ඩේ ඔයිල් කරා. ඊට පස්සේ ඔයිල් කරලා නාන්න කලින් ඉන්න ඕනේ පැයකමාරක් විතර මම හිටියා. කොණ්ඩේට ඇබ්සෝබ් කරගන්නකම් ස්කැල්ප් එකට hair oil ටික. ඊට පස්සේ ඒ වැඩ කරලා ඊට පස්සේ මම නාලා හරිම සනීපයි ගයිස්. ඒ කියන්නේ මම මේ වීඩියෝස් ගත්තේ දැන් ගොඩක් කාලෙ අවුරුද්දටත් කලින් ටික දවසක්. මේ දවස්වල හරිම රස්නේ මෙහෙ. බදුල්ල කියලා නැහැ.
හැබැයි අර අපේ ගෙවල් පැතිවලට තරම් රස්නේ නැහැ. හැබැයි ඒත් මට ටිකක් හරි අමාරුයි දරා ගන්න මේ රස්නේ වෙලාවට. මේ හයිපර්හයිඩ්‍රෝසිස් මට තියෙනවා අර දාඩිය දාන එක. ගොඩක් අතට එහෙම පාම්ස් වලට එහෙම. ඒ නිසා මේ හරිම අන්කම්ෆර්ටබල්. හැබැයි නාලාවට පස්සේ හරිම කූල් හරිම කම්ෆර්ටබල් දැන් වැඩ කරන්න තමයි හදන්නේ. අපේ හොස්ටල් එකේ යාළුවෙක් ගෙදර ගිහින් එද්දි ගෙනාපු ජම්බෝ වගේක් තිබුණා. ඉතින් ඒකත් අරගෙන ලුණුයි ගම්බිරිස්සුයි ටිකක් මික්ස් කරගෙන කන්න තමයි හැදුවේ. හැබැයි ඒක නරක් වෙලා. නරක් වෙලා කියන්නේ ඒක ඇතුලේ පණුව හිටියා. ඔක්කොම එම නෑ. ඔය දැන් ජම්බු ටික ගෙනල්ලා ගොඩක් කාලා අපි ගොඩක් කාලා ඔය අන්තිම ටික තමයි ඉතින්. ඒ ටික කාලා ඒක නරක් වෙලා නිසා වෙන ටිකක් මං ගෙනාවා. ආයෙ හොදලා කපාලාම ගෙනාවා. ඊට පස්සේ ඒකත් කන්න ගත්තා. පස්සේ ගයිස් කරන්න තිබ්බ තව එක වැඩක් ඉවර කරා. දැන් නම් ටිකක් අමාරුයි. අමාරු කියන්නේ ටිකක් එක දිගට කරපු නිසා ආයේ තව වැඩකට අත ගහන්න බෑ. ඒ නිසා පොඩ්ඩක් රෙස්ට් කරන්න හිතුවා. මම ඊට පස්සේ පොඩක් එළියට ආවා. ගයිස් ඔයාලා මේ පොත කියවලා තියනවාද? මේ පොත මම චූටි කාලේ කියපු පොතක්. ඒක මොකක් හරි එකකින් ආයේ මතක් කරලා ලයිබ්‍රරි එකේ තිබිලා මම දැක්කේ. ඔයාලත් කියවලා ඇති. මම ඒක නිකන් ආයේ මට ඒ මෙමරි එකට ආයෙ යන්න ඕනේ වගේ දැනුණා. ඒ නිසා මම ආයෙ ඒ පොත කියවන්න ගත්තා. ඊට පස්සේ ගයිස් අපි අද හවස මේ පොය දවසක් හොස්ටල් එකේ කීප දෙනෙක් එක්ක පන්සල් යන්න හැදුවේ. රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ ගයිස්. අපිට ගයිස් අපේ අපි ඉන්න හොස්ටල් එකට අපේ කැම්පස් එකට ළඟයි ගොඩක්ම මුතියංගනේ පන්සල. මුතියංගනේට තමයි දැන් යන්න හදන්නේ. මේ දවස්වල හස හරිම ලස්සනයි. එක එක තැන්වල එක එක පාට පේන්නේ. දවසම වුණත් අහස දිහා බලන් ඉන්නවා. මේ තියෙන මං ගත්ත ක්ලිප්ස් ටිකක් මං වගේම වීව් එක ආසාවෙන් එන්ජොයි කරන චූටි යාළුවෙකුත් දැක්කමම ඊට පස්සේ මේ ඉන්නේ බස් එකෙන් බහලා මුතියංගනේ පන්සල ළඟ. ගයිස් මේ දෙන්නේ බතුල්ල ටවුන් එක. මගේ ඉස්සරහා ජීවිතේ අවුරුදු කීපයක් ගත වෙන්න තියෙන්නේ මේ ටවුන් එකේ. ගෙදරින් ගොඩක් දුර කිලෝමීටර් 200 ගානකටත් වඩා දුර ඇවිල්ලා මම ඇත්තටම මේ කැම්පස් එකට එන්න ගත්ත ඩිසිෂන් එක ගැන ගොඩක්ම සතුටුයි සහ ඒක ගොඩක්ම සතුටින් ගෙවන්නේ මම. මොකද වෙනස්ම ජීවිතයක් ගෙදරින් පිට ඇවිල්ලා යාළුවොත් එක්ක මේ හැමදේම නිදහසේ සතුටින් කරගන්න එක ගැන සතුටුයි. මේ ඉන්නේ ගයිස් මුතියංගනේ පන්සලේ හැමදාම වගේ ඉන්නේ යාළුවෙක්. ගයිස් මුතියංගනේ පන්සල ගොඩාක්ම ක්‍රවුඩඩ් පොය දවස්වලට කොහොමත් වැඩි. ඒ කියන්නේ අපිට තම සමහර තැන්වල ඇවිදින්නවත් ඉඩ මදි. මොකද මේ ඒ තරම් ගොඩාක් පැතිවලින් සෙනග එනවා. මොකද බුදුරජාණන් වහන්සේ වැඩම කරපු තැනක්නේ මුතියංගනේ රජමහා විහාරය කියන්නේ. ඒ නිසා ගොඩාක් ක්‍රවුඩඩ් මේ වගේ දවස්වලට. හැබැයි මම කැමතිම සෙනග අඩු දවස්වලට වැඩිය සෙනග නැති දවස්වලට මේ පන්සල හරීම කාම්. අපි එක්කෙනෙක් දෙන්නෙක් වගේ කෙනෙක් සැරෙන් සැරේට හිතුණු ගමන් එනවා මේ පන්සලට. හවසට එහෙම ගොඩක් කට්ටිය අඩු වෙලාවල් වලට හරිම කාම් හරිම නිස්කලංක තැනක් මේක.
ඉතින් අද නම් ටිකක් සෙනඟ වැඩි. ඊට පස්සේ ගයිස් අපි 3 දෙනත් එක්ක ටවුන් එකේ පොඩි වටයක් දාන්නයි හදන්නේ. ඊට කලින් අපි අයිස්ක්‍රීම් ගත්තා. මේ රෑ වෙලා තියෙන්නේ ගයිස් 7:00ට විතර ඇති. රෑ අයිස්ක්‍රීම් උත් කෑවා. මේ අයිස්ක්‍රීම් දකිද්දි පොඩි කාලේ මතක් වෙනවා ගයිස්. අර මේ කානිවල්ස් වල එහෙම ඔය වගේ අයිස්ක්‍රීම් මේ වෑන් නවත්තලා තියෙනනේ චුටි කාලේ මතක් වුණා. ඊට පස්සේ අයිස්ක්‍රීම් උත් කකා අපි 3 දෙනා ගියා ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදින්න. මොකද මේ අවුරුද්දට සතියකට විතර කලින් එතකොට දැන් සෙනඟ ගොඩාක් වැඩි කට්ටිය shopping යනවා සහ ඔය කඩවල් හැම එකකම අවුරුදු සින්දු දාලා ඒ සින්දු ඇහි තියෙන ෆීලිං එකට මම මාරම ආසයි. අර අවුරුදු කියන මේකට මාරම ආසයි මම. ඊට පස්සේ අපි මේ යන්න ටවුන් එකේ ඇවිදගෙන පොඩි රවුමක් දාන්න ඒත් එක්කම අපි කට්ටියට රෑට කෑම ගන්න තමයි අපි ආවේ. ඒ කෑම ගන්න කලින් අපි ෆුඩ් සිටි එකටත් ආවා පොඩි දේවල් ටිකක් ගන්න. ඊට පස්සේ ගන්න ආපු දේවල් වලට වඩා දේවල් ගත්තා සහ ඊට වඩා ගොඩ වෙලාවක් ඇවිද හිටියා මේක වටේ. ඊට පස්සේ අපි යන්න හදන්නේ කෑම ගන්න. අපේ හොස්ටල් එකේ හැමෝටම අද ටවුන් එකකින් අපි කෑම ගේනවා. අපි ළඟ එකපාරක් මේක කාලා තිනවා මාර රස කෑමක්. බදුලි ඉන්න නම් දන්නවා ඇති. ඊට පස්සේ guys අපි පික්නික් එකකුත් දාගෙන යනවා හොස්ටල් එකට. So see you from the next video guys. අර ටික හොඳට කරගන්න කියලා ඔයාලා හැමෝටම විශ් කරනවා. Bye.